මණ්ඩලයට අල්ලසෙන් තවත් නඩුවක්. ජනමාධ්‍ය සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධුරයන් දැරූ අවදියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දේශපාලන හිතවතුන් 15 දෙනෙකු නාමිකව බඳවා ගනිමින් එම සේවකයින්ට වැටුප් හාතිකාල දීමනා ලෙස ගෙවූ රුපියල් ලක්ෂ 80ක් අවභාවිතා කරමින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේයයි කියන හිටපු අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම ඔක්තෝබර් මාස 10 වනදා පැවසීය. හිටපු අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල අමාත්‍ය පුද්ගලික ලේකම්ව සිටි ඒ මහතාගේ පුත් රමිත් ලක්සෙත් බණ්ඩාර දියණිය අමාලි නායනිකා රම්බුක්වැල්ල හා නිවසේ සේවිකාව වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුකයින් යන සැකකරුවන්ට මෙසේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම වැඩ දුරටත් පැවසීය. මෙම පැමිණිල්ලේ තුන්වැනි සැකකරු ලෙස නම් කර සිටි රම්බුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්කරයෙකු වූ නිශාන්ත බණ්ඩාර බස්නායක රජයේ සාක්කිකරුවෙකු ලෙස නම් කිරීමට නියමිත බවද සඳහන් කළේය. නිශාන්ත බණ්ඩාර බස්නායක සැකකරු රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කරන බවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බස්නායක මහතා නඩුවේ මුදා හැරීමට නියෝග කළේය. සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළනු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය. සැකකරුවන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්ති යටතේ පවරා ඇති පැමිණිලි තුනෙහි විමර්ශන අවසන් කර අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම වැඩි දුරටත් පැවසීය. කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තුන්වෙනි සැකකරු නඩුවේ මුදා හැර අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් කරුණු ජනවාරි 16 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.